ඔන්න ඉතින් අද මම ගෙනල්ලා තින්නේ ඔයගොල්ලන්ගේ YouTube channel එකට ලස්සන YouTube banner එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි ලස්සන YouTube thumbnail හදන්න, banner හදන්න, එක photos design කරන්න, ලස්සන හොඳ introduce කරලා දෙනවා මම හොඳ photo editor app එකක්. ඉතින් අද වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට මුලින්ම කියනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න. ඉතින් හරිනේ අපි යමු. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගේ ෆෝන් එක අරගෙන ඔයගේ Play Store එකට යන්න. ඔයගේ Apple phone එක ගන්න Apple Store එකට හරි Android එක ගන්නාම Play Store එකට හරි යන්න. ගිහිල්ලා ඔයගොල්ලෝ ගහගන්න Pixabay app කියලා. මේව ගහනකොට පළවෙනියම වෙන Pixabay app කියලා ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් නිල් පාටින් පේනවා මෙන්න මේ විදියට මේ app එක. මම ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන් ඉන්න ඉඳා මේක ඕපන් කරන් විතරයි තියෙන්නේ. ඉතින් මම මේ app එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න උඩ තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුනකට ඒ අයිකන් එකට ගිහලා image size කියන එකට ගිහිල්ලා ඔය custom කියලා එතන දින පොඩි ඊතාලි උඩ ක්ලික් කරලා ඔතන තියෙන YouTube channel banner කියලා තියෙන්නේ. YouTube channel banner අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට වෙන්නේ නා image size එක highlight එක ඔක්කොම පෙන්නනවා. මෙන්න මේ විදිහට ඒගොල්ලෝ කස්ටමයිස් කරලා දෙනවා මේකේ YouTube channel banner එකක් එන්නේ මෙන්න මේ size එකට ගිහලා එතකොට අපි ලේසියෙන් මේකට ෆොටෝ එකක් තමයි ඇඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා යන්න from gallery කියන එකට. ඊට පස්සේ ඕගලන්ට ඔයාගේ මේ gallery එකේ තියෙන ඕන ෆොටෝ එකක් මේකට තෝරගන්න පුළුවන්. මම මගේ gallery එකට ගිහිල්ලා තෝරගන්නා ෆොටෝ එකක්. ඉතින් මේකේ ඔයගලන්ට පොද මේ ප්‍රොෆෙෂනල් දේවල් කරන්න ගොඩක් වැඩ කැලි තියෙනවා. හැබැයි මේක ඇතුළට යන්න ඕනේ. මෙන්න මේ විදිහට ගොඩක් වැඩ කැලි තියෙනවා. ඔයගලන්ට දාගන්න ඔයගලන්ට මේ වගේ මේ page එක මාරු කරගන්න පුළුවන්. පාටය, design එක, color එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මේ color එක වෙනස් කරලා ගන්නවා. මට ඕන විදිහට channel banner එකට දාන්න. මෙන්න මේ විදිහට color කියන එකට ගිහිල්ලා ඔයාලට මේ plus mark එක ගෙවුවම ඔයාලට ඕන තරම් colors තියෙනවා. ඒක ඔයාලට change කරගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට image එක වෙනස් කරන්න අපිට options ගොඩක් දීලා තියෙනවා. ඉතින් මම plus mark කියන එකේ බුවම ඔය text කියලා එනවා. ඒකේ බුවම ඔයාලට මේ පුළුවන් එකපාරක් එවුවම ඔයාලට ඕන thumbnail එකට හෝ banner එකට ඔයාලට පුළුවන් ඔයාලට ඕන text type කරගන්න මෙන්න මේ විදිහට. මගේ එක පොඩ්ඩක් මේ වෙනස් කරනවා. මම පොඩ්ඩක් මේකේ sticker කියන option එකට ඔයාලට ගියාම මෙන්න මේ වගේ එකේ stickers පෙන්නනවා. මම මේ රතු පාට sticker එක තෝරගන්නවා. ඒකෙන් ලස්සන අපිට පොඩි thumbnail මේකක් channel banner එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මේ channel banner එකට මෙන්න මේ විදිහට sticker එකක් add කරගන්නවා. ඊට පස්සේ මම මේකට tags එකක් add කරගන්නවා මේ sticker එකේ උඩින් subscribe now කියලා. ඔයාලට ගොඩක් විදියට හොඳයි මේ channel banner එකේ වගේ subscribe කියන ඒක මතක් කරලා ඔයාලට මේක දානවා නම් මම මෙන්න විදියට තමයි tax design එක තෝරගත්තේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ styles කියන එකට ගියාම ඔයාලට එක tax එකේ styles මාරු කරගන්න පුළුවන්. මෙන්න වගේ options ගණනාවක් තියෙනවා. ඔයාලට tax මාරු කරන්න මේකේ තියෙනවා color කියලා. ඒකට ගිහිල්ලා ඔයාලට tax එකේ color එක මෙන්න මේ විදිහට change කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ tax ඒකේ ඔයාලට options ගණනාවක් තියෙනවා. ඔයාලට මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට colors එක change කරගන්න පුළුවන්. මේක 3D විදියට ඔයාලට හදන්න පුළුවන්. 3D rotate කියලා තියෙනවා. ඒකෙන් ඔයාලට මෙන්න මේ විදියට උඩට පල්ලයට කරලා පැත්තට ඒ වගේ ලස්සනට ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔයාලට 3D විදියට මේ tax එක හදා ගන්න පුළුවන්. මෙතන 3D tax කියලා තියෙනවා. ඒක enable කරාම මෙන්න මේ විදියට ඔයාලට 3D එක අඩු වැඩි කරලා ගන්නකොට 3D විදියට තියෙන එක. මේකේ ගොඩක් ප්‍රොෆෙෂනල් විදියට ටැක්ස් ඒවා ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාලට සිංහල උනත් ටයිප් කරගන්න පුළුවන් ලස්සනට මෙන්න මේ වගේ. I think මේකේ subscribe now කියන එක ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්න.
මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට තියෙන්නේ. ගොඩක් වැඩ කැලි තියෙනවා. ඔයාලට මේකේ ෂැඩෝ එක දාගන්න, ෂැඩෝ එක අඩු වැඩි කරගන්න පුළුවන්. ෂැඩෝ එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා මේ ඇප් එකේ. ඔයගොල්ලෝ ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරලාම බලන්න ඕනේ. මේ ඇප් එකේ අපි හිතන හැම දෙයක්ම තියෙන ඕන දෙයක් කරන්න පුළුවන් මේ ඇප් එකේ. එන විදියට ෂීට් එකේ කලර් එකත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදියට එක එක කලර්ස් තෝරගත්තා. ඔන්න ඉතින් අපේ වැඩේ දැන්ට ඉවරයි. මේ ඔන්න ඉතින් සාර්ථකව ලස්සනට අපි YouTube බෑන එකක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙන save gallery කියන එකට ගිහිල්ලා ඔයාලට මේක image එක save කරගන්න පුළුවන්. දැන්ටමත් ඔයගොල්ලෝ සාර්ථකව ඔයගලගේ YouTube බෑන එක හදලා ඉවරයි. ඉතින් දැන් අපි යමු කොහොමද මේ YouTube බෑන එක හරියටම වගේ channel එකට upload කරලා කොහොමද ලස්සන design එකකින් ඔයගලගේ channel එකට ලේසියෙන්ම මේ බෑන එක දාගන්න කියලා. දැන් ඉතින් ඔයා යන්න ඔයාගේ YouTube app එකට ඔයාගේ channel එකට අදාළ දාන්න ඕනේ. ඉතින් මගේ මේ තව YouTube channel එකක් මම මේකට ගිහිල්ලා ඔයාට ඔයාගේ details තියෙන එකේ උඩට ගිහිල්ලා මෙන්න මේ විදියට ඔයාගේ මේ YouTube picture එකට කලින් තව අයිනේ තියෙන ෆොටෝ මාක් එකක් අයිනෙම අන්න ඒක ක්ලික් කරලා ඔයාට අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත අපේ YouTube බෑන එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔයාලට ඕන විදියට ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලට මේක TV එකට විතරක් පේන්න විදියට දාගන්න පුළුවන්. ඕන ඩෙස්ක්ටොප් එකට විතරක් පේන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේක all device එකට දාලා හැම device එකකින්ම බලන්න විදියට ඔයාලට මේක දාගන්න පුළුවන්. මෙන්න විදියට මම මේක සෙට් කරගත්තා. හරියටම වගේ මේ ටික පෙන් ටිකක් වෙලා ඔයා පොඩ්ඩක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේක සක්සස්ෆුල් වෙනවා කියලා මෙන්න මේ විදියට ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා අප්ලෝඩ් ඉඩ් සක්සස්ෆුල් කියලා. ඉතින් මෙන්න මේ විදියට channel බෑර එක අපේ එක අප්ලෝඩ් වෙලා තිනවා. මෙන්න මේ විදියට අපේ channel එකට. දැන් ඉතින් අපි ගිහිල්ලා බලමු අපි වෙනත් channel එකකින් කොහොමද මේ බෑන එක අපිට පේන්නේ කියලා. ඉතින් මම මගේ වෙනත් channel එකකට යනවා. මේ විදිය ස්විච් එක on කරලා මම වෙනත් මගේ channel එකකට යනවා. වෙනත් channel එකකින් බලා ගන්න පුළුවන් මේක කොහොමද කියලා, මේ බෑන එක කොච්චර අපිට දිස්සන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මේ විදියට මම ඒක කරගෙන ඉතින් මෙන්න මේ විදියට ඔයාගේ channel එකේ ඔයාලට බලන්න ඕන channel එකේ මෙන්න මේ විදියට උඩට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට subscribe now කියලා YouTube channel බෑන එක අපේ එකට add වෙලා තිනවා. මෙන්න මේ විදියට සාර්ථක විදියට අපි add කරගෙන තිනවා. මෙන්න මේ විදියට ඉතින් මතක් කරන්න ඕනේ මේ funny LK කියන channel එකත් මගේ දැම්ම YouTube එකට ගිහිල්ලා subscribe කරලා වීඩියෝ එකට like එක උද්දාලා එකතු වෙන්න කියනවා. දැන් ඉතින් ඔයගලන්ට මේ විදියට කැමති විදියට ඔයගලන්ගේ ඒ ඇප් එක භාවිතා කරලා ඔයගලන්ට ඕන YouTube බෑන එකක් හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම සාර්ථකව අද ඔයගොල්ලෝ සාර්ථකව දැන් මම හිතනවා මේක මේ ඔයගලන්ට දාගන්න පුළුවන් වෙයි කියලා ඉක්මනටම. ඉතින් මේ බෑන කියන්න ඕන දෙයක් තමයි මේ සමාජලාට ඔයගොල්ලෝ පළවෙනි වතාවට ඔයගලන්ගේ YouTube channel එකට මේ බෑන එකක් දානවා නම් ඒ වෙලාවෙම ඔයගලන්ට පෙන්වන්නේ නැහැ මේ බෑන එක මේ පෙන්වුම් කරන්නේ නැහැ. විනාඩි 10කට විතර පස්සේ ඔයගොල්ලෝ බලන්නේ. ඊට පස්සේ ඔයගලන්ගේ බෑන එක වැටිලා තියෙයි. ඔයගොල්ලෝ ඉතින් කලින් බෑන එකක් දාලා තිබිලා තියෙනවා නම් ඉතින් ඒ වෙලාවෙම ටක් ගාලා ඔයගලන්ට බෑන එක වැටෙයි. ඉතින් විනාඩි 10කට විතර පස්සේ ඔයගලන්ගේ බෑන එක බැලුවොත් ලස්සනට ඔයගලන්ගේ බෑන එක YouTube channel එකේ තියෙයි.
අද වීඩියෝ එක තව දැන් අදත් අවසානයක් තමයි තියෙන්නේ. අද වීඩියෝ එක දැන් එන්ඩ් කරන්න තමයි යන්නේ. මගේ වීඩියෝ එක හොඳ නම් දැම්ම වීඩියෝ එක ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් සුපුරුදු විදියටම අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. ඉතින් තව දවස් දෙක තුනකින් මම ඕනකට දාන්නම් මේ ඇප් එකම භාවිතා කරලා ලස්සන thumbnail එකක් හදාගන්නේ කොහොමද කියන ඉතින් වෙනද වගේම අදත් අපේ channel එකේ මේ වීඩියෝ එක අද එඩිට් කරන් තමයි හදන්නේ. ඉතින් මගේ channel එක හොඳයි නම් දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා වීඩියෝ එක like එකක් දාලා වීඩියෝ එකට comment එක කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද මේ වීඩියෝ එක එඩිට් කරන්න තමයි අපි යන්නේ. දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් අද මේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. ඔබන්ට සෑමෝටම සුබ දවසක්.